TKK සිනමා විතර ඒගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ අපි හැමෝම දන්න ශාරුක් ખાන් සහ කාජල් ඉන්න ගොඩක්ම ලස්සන කතාවක් තියෙන My Name is Khan කියන හින්දි මූවි එක. එහෙනම් ඉතින් අපි යමු කතාව පැත්තට. කතා පටන් ගද්දිම කෙනෙක්ව පෙන්නනවා. මේ කෙනා ඇමරිකාවේ ජනාධිපතිතුමා ගැන හොයන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ මේ කෙනා එයාපෝට් එකට යනවා. මේ කෙනාගේ අතේ ගල් කැට කිහිපයක් තියෙනවා. ඒ වගේම මේ කෙනා මොන හරි දෙයක් කියන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්න ගැහණු කෙනාටත් මේ කෙනාගේ අමුත්තක් තේරෙනවා. ඔන්න මේ වෙලාවෙදිම එයාපෝට් එකේ ඉන්න ආරක්ෂක නිලධාරීන් ඇවිල්ලා මේ කෙනාව එක්කන් යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මෙයාව එක්කන් ගිහිල්ලා මේ කෙනාව චෙක් කරනවා. මෙයාගේ බෑග් එකේ තියෙනවා මුස්ලිම් කට්ටිය භාවිතා කරන තොප්පියක්. මේ කෙනාගේ නම තමයි රිස්වාන් ખાන්. ඇත්තටම ඉතින් මේ කෙනා මුස්ලිම් කෙනෙක්. ඔන්න මේ වෙද්දි ખાන්ව චෙක් කරලා ඉවරයි. දැන් මෙයාව යවන්න තමයි හදන්නේ. ખાන් එයාගේ බෑග් එකට බඩු දාගන්න ගමන් කියනවා මගේ අන්තිම ගුවන් යානත් වොෂින්ටන් DC වලට ගියා. අන්තිම ඇමරිකන් එයාර්ලයින් ගුවන් යානත් ගියා. ඊළඟ ප්ලේන් එක තියෙන්නේ පැය 7 මිනිත්තු 5කින්. ඒක පිටත් වෙන්නේ උදේ 6:10ට. ටිකට් එක ඩොලර් 366ක් වෙනවා. මං ගාව සල්ලිත් නැහැ. මට බස් එකක් අල්ල ගන්න වෙනවා වොෂින්ටන් DC යන්න. මේ නිලධාරිය කහනවා ඔයා මොකටද වොෂින්ටන් DC යන්නේ කියලා. ખાන් කියනවා මං යනවා ඇමරිකාවේ ජනාධිපතිතුමාව හම්බෙන්න. ඒ මොකටද? එයා ඔයාගේ යාළුවෙක්ද? ખાන් කියනවා නෑ. හැබැයි මට යාර දෙයක් කියන්න තියෙනවා. ඊට පස්සේ මේ කෙනා කියනවා හොඳයි එහෙනම් ජනාධිපතිතුමාට මං ගැනත් කියන්න කියලා. මේ කට්ටිය ખાන්ව විහිළුවකට අරන් වගේ තමයි පේන්නේ. ඔන්න ඊට පස්සේ ખાන් පොතක් ගන්නවා. ඊට පස්සේ මේ කෙනාගේ නම මේ පොතේ ලියා ගන්නවා. ખાන් කියනවා හැබැයි හැමදේටම කලින් එයාට මගේ පණිවිඩය කියන්න ඕනේ. මේ කට්ටිය අහනවා ඔයා කියන්නේ මොකද්ද කියලා. ખાන් කියනවා මගේ නම ખાන්. මං ත්‍රස්තවාදියෙක් නෙමෙයි. ඔන්න ඉතින් ඊට පස්සේ ખાන් බස් එකක් කෙනකල් ගිහලා ඉඳන් ඉන්නවා. ખાන් එයාගේ පොත ආයෙත් පාරක් ගන්නවා. Different Minds කියන පොත මෙන්න මේ වගේ දෙයක් කියනවා. අපි වගේ මිනිස්සුන්ට ඒ කට්ටියගේ හැඟීම් පෙන්වන්න බෑ. හැබැයි ඉතින් අපිට ඒවා ලේසියෙම ලියන්න පුළුවන්. මට මිලියන ගාණක් පිටුවල වුණත් ඕනතරම් ලියන්න පුළුවන්. මන්න යාට ආදරේ මන්දිරා. හැබැයි ඉතින් මට ඒක එකපාරක්වත් කියා ගන්න බැරි වුණා. සමහර විට ඒක නිසා වෙන්න පුළුවන් ඔයා මාත් එක්ක තරහින් ඉන්නේ. මන්න ඔයාට පොරොන්දු වුණා. මං ජනාධිපතිතුමාව හම්බෙනවා කියලා. දැන් මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ දෙයට. මට වෙලාවක් හම්බෙන හැම වෙලාවෙදිම මං ඔක්කොම ලියන්නම්. ඊට පස්සේ ඔයා මාත් එක්කන් ආයෙත් පාරක් ආදරෙන් ඉඳීවි. ඔන්න ඒත් එක්කම අපිට පෙන්වන්නේ ખાන්ගේ පොඩි කාලේ. ખાන්ගේ තාත්තා වැඩ කරලා තියෙන ගරාජ් එක. ඒ හින්දා ખાනුත් මෙතෙන්ට හැම වෙලෙම වගේ එනවා. ખાන් මෙතන සෙල්ලම් කරනවා. ખાන් මෙතන කැඩිච්ච දේවල් හදනවා. හැබැයි ඉතින් මේ වෙලාවේදී මෙතන වැඩ කරන කෙනෙක් ඇවිල්ලා මේක ඔයාගේ තාත්තගේ තන නෙවෙයිනි කියලා ખાන්ව මෙතනින් එලවලා දානවා. ඔන්න ඉතින් ඊට පස්සේ ખાන් එනවා ගෙදර. මේ වෙද්දි ખાන්ගේ ගෙදර ඉන්නේ එයාගේ මල්ලි එයාගේ අම්මයි. ખાන් ජීවත් වෙන්නේ එයාගේ අම්මත් එක්ක. ඒ වගේම ખાන්ට පොඩි මල්ලි කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම ખાන්ගේ අම්මා ඇඳුම් මහන කෙනෙක්. ખાන්ට ඇත්තටම පොඩි මානසික ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් කිසිම ડોක්ටර් කෙනෙක් ખાන්ට මේ තියෙන ප්‍රශ්නය ගැන කියලා නැහැ. ඒ වගේම ખાන්ගේ අම්මටත් ඒ දේ දැනගන්න ඕන වෙලා නැහැ. ખાන්ගේ අම්මා ખાන්ට ගොඩක් ආදරේ. මේ කාලේ වෙද්දී හින්දු මුස්ලිම් කැරලක් ඇති වෙලා තමයි තියෙන්නේ. ખાන් කියන්නේ මුස්ලිම් කෙනෙක්. මේ කට්ටිය ජීවත් වෙන්නේ මුස්ලිම් කට්ටිය ඉන්න ගම්මානයක. ખાන්ට මෙතන පල්ලෙහා කට්ටියක් කතා වෙන දේවල් ඇහෙනවා. මේ කට්ටිය කියන්නේ හින්දු හැමෝම මරන්න ඕනේ. උන් හැමෝම තක්කඩි, කාලකන්ණි. මෙන්න මේ වගේ දේවල්. ඔන්න ඉතින් මේ කට්ටිය කතා කරපු දේ ખાන්ට ඇහුණා. ખાන් ඔන්න ඒ දේ කියව ගේ ඇතුළට යනවා. කොහොමද ඉතින් ඔන්න ખાන්ගේ අම්මට ખાන් මේ කියන දේවල් ඇහෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ ખાන්ගේ අම්මා ખાන්ව එක්කන් ගිහලා දෙයක් පෙන්නනවා. ખાන්ගේ අම්මා කියනවා මේ ඉන්නේ ඔයා. මේ ඉන්නේ ඔයාට පොල්ලක් අරගෙන ගහන්න උත්සාහ කරන කෙනා. මේ කෙනා නරකයි. ඔන්න තවත් රූපයක් ඇඳලා මේ ඉන්නේ ඔයා. මේ ඉන්නේ ඔයාට ලොලිපොප් එකක් අරන් එන කෙනා. මේ කෙනා තමයි හොඳ කෙනා. ඊට පස්සේ ખાන්ගේ අම්මා අහනවා ඔයා මට දැන් කියන්න මේකෙන් කවුද මුස්ලිම් කවුද හින්දු කියලා. ખાන් කියනවා මේ දෙන්න මේක වගේනේ කියලා. ඊට පස්සේ ખાන්ගේ අම්මා මෙන්න මේ වගේ දෙයක් කියනවා. මේ ලෝකේ ඉන්නේ මිනිස්සු දෙවර්ගයයි. හොඳ වැඩ කරන කට්ටිය හොඳ මිනිස්සු. නරක වැඩ කරන කට්ටිය නරක මිනිස්සු. ඔන්න ඔය දෙවර්ගය විතරයි මේ ලෝකේ ඉන්නේ. මිනිස්සුන්ගේ තියෙන වෙනස ඒක විතරයි. වෙන කිසිම ආකාරයක වෙනසක් නැහැ කියලා තමයි ખાන්ගේ අම්මා ખાන්ට කියලා දෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ખાන්ට ඉස්කෝලේ වෙන සිද්ධියක්. ඇත්තටම ખાන් කියන්නේ මානසික ආබාධයක් තියෙන කෙනෙක්. මේ හින්දා ඉස්කෝලේ ළමයි ખાන්ට හැම වෙලෙම වගේ කරදර කරනවා. මේ හින්දා අන්තිමයට ખાන්ගේ අම්මා ખાන්ව ඉස්කෝලෙන් අයින් කරගන්නවා. මෙයා කෙලින්ම යන්නේ මාස්ටර් වාදියා කියලා කෙනෙක් ගාවට. මේ මාස්ටර් වාදියා ගාවට යන අතරමඟදී ખાන් ගලකට තුනක් ඇහිඳ ගන්නවා. ખાන්ගේ අම්මා මාස්ටර් වාදියාට කියනවා ඔබතුමා ගොඩක් දක්ෂ කෙනෙක්. ගොඩක් උගත් කෙනෙක්. මං අහලා තියෙනවා ඔබතුමාට ගොඩක් උපාධි හැමක් තියෙනවා කියලා. ඒත් මිනිස්සු කතා වෙන්නේ ඔබතුමා ගෙදරට වෙලා නිකම් ඉන්නවා කියලා. ඊට පස්සේ ખાන්ගේ අම්මා ඉල්ලනවා ખાන්ව ගෙදර තියාගෙන උගන්වන්න කියලා. ඉස්සල්ලාම මාස්ටර් වාදියා මේ දෙයට කැමති වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ખાන්ගේ අම්මා ખાන්ට කියනවා ඉංග්‍රීසියෙන් කතා කරලා පෙන්නන්න කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ ખાන් ඉංග්‍රීසියෙන් කතා කරනවා. මේක දැක්කට පස්සේ මාස්ටර් වාදියාටත් පුදුමයි. ඔන්න ඉතින් ඊට පස්සේ මාස්ටර් මේ දෙයට කැමති වෙනවා. ওই විදිහට කාලයක් ගෙවෙනවා. ખાන් මාස්ටර් වාදියාගෙන් හොඳින් ඉගෙන ගන්නවා. ඔන්න ඉතින් එක දවසක් ખાන් එද්දී මාස්ටර් වාදියාගේ ගෙවල් ළඟ සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙලා. ඒ හින්දා මාස්ටර් වාදියා කියනවා අද නම් උගන්වන්න වෙන්නේ අද ගෙදර යන්න කියලා. හැබැයි ඉතින් ખાන් ටිකක් වෙලා මෙතෙන්ට වෙලා ඉන්නවා. ඔන්න ටික වෙලාවකට පස්සේ මාස්ටර් වාදියාට කෙනෙක් කතා කරනවා. මාස්ටර් වාදියා ගිහින් බලද්දී එයාට හිතා ගන්නත් බෑ. මොකද ખાන් බයිසිකලයක් භාවිතා කරලා වතුර පොම්පයක් නිර්මාණය කරලා. ඒකේ උදව්වෙන් ખાන් මෙතන පිල්ලා තියෙන වතුර අයින් කරනවා. මේක දැක්කට පස්සේ මාස්ටර් වාදියාට ගොඩක් සතුටුයි. දැන් ගමේ ඉන්න හැමෝම කතා වෙන්නේ ખાන් ගැන. මේ හින්දා ખાන්ගේ අම්මත් හැම වෙලේම කතා කරන්නේ ખાන් ගැන.
කොහොමද මේ හින්දා කාන්ගේ අම්මට එයාගේ පොඩි පුතා ගැන තියෙන අවධානය අඩු වෙනවා. ඒ හින්දා කාන්ගේ මල්ලි කාන් එක්කම පොඩ්ඩක් තරහින් තමයි ඉන්නේ. කාන්ට මානසික ආබාධයක් තිබ්බට කාන් කෙනෙක් ගොඩක් දක්ෂ කෙනෙක්. කාන් ගරාජ් එකේ ඉද්දිත් කරවුවේ එක එක දේවල් හදන එක. කොහොමද දැන් ගමේ කට්ටිය දන්නවා කාන් ගොඩක් දක්ෂ කෙනෙක් කියලා. ඒ හින්දා ගමේ ඉන්න හැමෝම ඒ කට්ටිය කැඩිච්ච උපකරණ අරන් එනවා කාන් ගාවට. ඔන්න ඉතින් මේ වෙලාවේදී කාන්ගේ මල්ලි සකීර් එනවා කාන්ගේ අම්මා ගාවට. හැබැයි ඉතින් සකීර්ට කාන්ගේ අම්මගේ අවධානය හම්බෙන්නේ නැහැ. මේ හින්දා සකීර් දැන් කාන් එක්ක ගොඩක් තරහින් තමයි ඉන්නේ. ඔන්න කාලයක් ගෙවුනට පස්සේ සකීර්ට ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් හම්බෙනවා. මේ හින්දා සකීර් යනවා ඇමරිකාවට. හැබැයි ඉතින් සකීර් ඇමරිකාවට යද්දිත් කාන් ගැන තරහක් හිතේ තියෙනවා. ඔන්න ඊට පස්සේ තවත් කාලයක් ගෙවෙනවා. මේ වෙලෙදි සකීර් හසීනා කියලා විශ්වවිද්‍යාලයක උගන්වන කෙනෙක් එක්ක විවාහ වෙලා තමයි ඉන්නේ. අම්මා කතා කරලා සකීර්ට කියනවා ඒ කට්ටිය බලන්න ඉන්න කියලා. මොකද සකීර්ගේ නෝනා මොන වගේ කෙනෙක්ද කියලාවත් අම්මා තාම දැකලා නැහැ. හැබැයි ඉතින් සකීර් කියනවා එයාට විශ්වවිද්‍යාලේ නිවාඩු ගන්න විදිහක් නැහැ. තව ටික කාලයක් ගියාට පස්සේ මම නමව ගෙන්න ගන්නවා. ඒ කියන්නේ සකීරින් ඇමරිකාවට අම්මා ගෙන්න ගන්නවා කියලා තමයි සකීර් කියන්නේ. අම්මා කියනවා කාන්ව තනියම දාලා ඉන්න බෑ කියලා. කොහොමද ඉතින් ඔන්න මේ වෙලාවේදීම සකීරට තවත් කෝල් එකක් එනවා. සකීර ගොඩ කාලෙකින් දැකලා නැති හින්දා මේ කට්ටියගේ අම්මට ගොඩක් දුකයි. මේ වෙලාවේදී කාන් නැවිලා අම්මගේ දුක නැති වෙන කලේ බදා ගන්නවා. මාස 6කට පස්සේ කාන්ගේ අම්මා මිය යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ වර්තමානයේ ඉන්න කාන්ව. කාන්ගේ අම්මා මැරෙන්න කලින් කාන්ගෙන් පොරොන්දුවක් කරන් තියෙනවා. ඒක තමයි සකීර් වගේම සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕනි කියන එක. ඔන්න ඒ හින්දා කාන් තීරණය කරනවා එයත් ඇමරිකාවට යන්න ඕනි කියලා. ඔන්න ඊට පස්සේ කාන් එන්නේ එයාගේ මල්ලිගේ ගෙදරට. හසීන් කාන්ව දැක්කට පස්සේ එයාට තේරෙනවා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. හසීනා කියන්නේ විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව උගන්වන කෙනෙක්. හසීනා කාන්ට කහපාට කෝප්පයක් දාලා තේකක් ගෙන දෙනවා. හැබැයි ඉතින් කාන් මේක දැක්ක ගමන් මේකට පහර දීලා මෙතනින් අයින් වෙනවා. කොහොම හරි මේ හින්දා හසීනා හොයාගන්නවා කාන්ට තියෙන රෝගය මොකක්ද කියලා. කාන්ට තියෙන්නේ ඇස්පර්ගර් සින්ඩ්‍රෝම් කියන රෝගය. කාන්ව කවදාවත්ම ડોක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගිහිල්ලා නැහැ. ඒ හින්දා පවුලේ කට්ටිය කාන්ට මේ තියෙන රෝගය ගැන දැනන් හිටියේ නැහැ. කාන් අලුත් මිනිස්සුන්ව හම්බෙන්න බයයි. ඒ වගේම ලොකු සද්ද බද්ද වලට කැමතිත් නැහැ. කාන්ගේ අකමැතිම පාට තමයි කහ පාට. මේ කහ පාට දැක්කම කාන්ට තරහ යනවා. එන්නේ ඒ හින්දා තමයි කාන් අර විදිහට කෝප්පෙට පහර දුන්නේ. ඊට පස්සේ හසීනා කාන්ට කැමරාවක් දෙනවා. හසීනා කියනවා මේක ටීවී බලනවා වගේ. මේකෙන් බලද්දි ඔයාට අලුත් තැන් වලට අලුත් මිනිස්සුන්ට බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කාන්ට කෙනෙක්ගේ මුණ දිහා කෙලින් බලන්න බෑ. මෙන්න මේ හින්දා තමයි හසීනා මෙයාට කැමරාවක් දෙන්නේ. හසීනාට තේරෙනවා මේ රෝගය තියෙන අනිත් කට්ටියට වඩා කාන් ගොඩක් වෙනස් කියලා. මොකද කාන්ට පුළුවන්කමක් තියෙනවා එයාගේ ආදරේ අනිත් කට්ටියට පෙන්වන්න. ඒ ගෞරවය හම්බෙන්න ඕනේ ඔයාගේ අම්මට කියලා. හසීනා සකීර්ට කියනවා. කොහොමද ඉතින් මෙන්න මේ හින්දා සකීර් කාන්ව සේල්ස්මන් කෙනෙක් විදිහට වැඩට දාන්න තමයි යන්නේ. ඊට පස්සේ කාන් එයාට මේ විකුණන්න තියෙන දේවල් එයාම පරීක්ෂා කරලා බලනවා. ඔන්න ඉතින් පහුවදා කාන් මේ වරන් ගිහිල්ලා සැලුන් වලට විකුණන්න හදනවා. ඔන්න කාන් තව සැලුන් එකකට යන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් සැලුන් එකට යන්න මෙතනින් පාර මාරු වෙන්න ඕනේ. මෙතන පාර මාරු වෙන්න තියෙන කහ ඉරක්. මේක දැක්කට පස්සේ කාන්ට මෙතනින් පාර මාරු වෙන්න බෑ. මොකද කාන්ට මේ තියෙන රෝගය හින්දා එයාට කහ පාට දිහා බලන්නවත් බෑ. හැබැයි ඉතින් කාන් කොහොම හරි මෙතනින් පාර මාරු වෙන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් මේ වෙලාවෙදිම රේල්වේ බස් එකක් එනවා මෙයාගේ පැත්තට. මේ බස් එකේ සීනුව නාද වෙන සද්දේ හින්දා කාන්ට ඒක දරා ගන්නත් බෑ. කොහොම හරි ඉතින් මේ වෙලාවේදී මිනිස්සු වට වෙලා කාන්ට බනිනවා. මොකද කාන් පාරෙන් අයින් වෙන්නෙත් නෑ. කාන් පාර මැද්ද හිටපු හින්දා මිනිස්සුන් ගමන පරක් වුණා. මේ වෙලාවේදී මෙතෙන්ට එනවා ගැහණු කෙනෙක්. මෙයා ඇවිල්ලා තමයි මෙතන ඉන්න මිනිස්සුන් යවලා කාන්න මෙතනින් බේරගන්නේ. ඊට පස්සේ ඉතින් මේ කෙනා ආයෙත් පාරකේ කඩේට යනවා. මේ ගැහණු කෙනා මේ ගියේ සැලුන් එකකට. ඊට පස්සේ කානුත් මේ සැලුන් එකට යනවා. මොකද කාන් යන්න කියලා ගියේ මෙන්න මේ සැලුන් එකට. සැලුන් එක ඇතුළට ගියපු ගමන් කාන්ට හම්බෙන්නේ මේ සැලුන් එකේ මැනේජර්. කාන් මේ කෙනා දිහා ටිකක් බලන් ඉන්නවා. එතකොට මේ ගැහණු කෙනා කියනවා ඔයා මාව අඳුනගත්ත නේද? මං තමයි රීටා සිං. පහුගිය ඉන්දිය රූප රැජින. කාන් කියනවා ඔයාට ගොඩක් වයසයිනේ. මං ඉපදෙන්නත් ඉස්සෙල්ලා තමයි ඔයා රූප රැජින වෙන්නේ නැත්තේ. ඔන්න ඉතින් ඕක කිව්වට පස්සේ කඩේන කට්ටිය හැමෝම hina වෙනවා. මේ අතරින් කාන්ට වෙනම ඇහෙනවා ගැහණු කෙනෙක්ගේ කටහඬක්. භෞතික විද්‍යාවේ එක න්‍යායක් තියෙනවා. සමහර ශබ්ද හෘද ස්පන්දනය වැඩි කරනවා. එන්න ඒ වගේ දෙයක් තමයි කාන්ට මේ වෙලාවේදී ඇහින්නේ. මේ ඉන්න කෙනාව තමයි කාන්ට කලින් උදව් කරවුවේ. ඒ වගේම ඉතින් මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි මන්දිරා. ඊට පස්සේ ඉතින් මේ දෙන්න ගාවට එන මන්දිරා. මන්දිරා රීටට කියනවා ඕක ගණන් ගන්න එපා කියලා. ඊට පස්සේ මන්දිරා ඔයා ආවේ කොණ්ඩේ හදා ගන්නද? ඔයාට ෂෝක් කොණ්ඩේනේ තියෙන්නේ කියලා මෙයාව එක්කන් යන තමයි හදන්නේ. ඊට පස්සේ කාන් කියනවා මගේ නම රිස්වන් කාන්. මාව දැක්කම ඔයාලට ටිකක් අමුතුයි වගේ පේනවා ඇති. ඒ මං ඇස්පර්ගර් සින්ඩ්‍රෝම් කියන රෝගයෙන් පෙළෙන හින්දා. එහෙම වුණා කියලා ඒකෙන් මට පිස්සු කියලා කියවෙන්නේ නෑ. මං ගොඩක් බුද්ධිමත්. ඒ වගේ මං ගොඩක් ස්මාර්ට්. හැබැයි ඉතින් සමහර දේවල් මට තේරෙන්නේ නෑ. සමහර ගෙවල් වලට ගියාම එන්න රිස්වන්. මේක ඔයාගේ ගෙදර කියලා හිතාගන්න කියලා කියනවා. ඒත් ඉතින් මං කොහොමද එහෙම හිතන්නේ? ඒක මගේ ගෙදරක් නෙමෙයිනේ. මට තේරෙන්නේ නෑ. මිනිස්සු කියන්නේ එකක් හිතන්නේ වෙන දෙයක්. මගේ අම්මා කියලා තියන්නේ ලෝකේ ඉන්නේ මිනිස්සු දෙවර්ගයේ කියලා. ඒ හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු. මං හොඳ කෙනෙක්. මං හොඳ දේවල් කරනවා. මං නාවේ මෙහෙනස් හර්බල් බියුටි ප්‍රොඩක්ට් විකුණන්න. මං දන්නේ නෑ කොහොමද ඒක කරන්න කියලා. හැබැයි ඉතින් මගේ සහෝදර සකීර් කියනවා ඒක තමයි මගේ රැකියාව කියලා. මෙහෙනස් හර්බල් බියුටි ප්‍රොඩක්ට්. මේක ගොඩක් වටින නිෂ්පාදනයක්. මං මේ හැම එකක්ම වගේ අතහදා බලලා තියෙනවා. ඒ හින්දා තමයි මගේ හැම මෙච්චර පැහැපත්ව හොඳින් තියෙන්නේ. මේ නිෂ්පාදන මට ඔයාලට පෙන්වන්න දෙන්න කියලා කාන් ඉල්ලනවා. එතකොට සැලොන් එකේ ඉන්න අනිත් කට්ටිය නම් කාන් දිහා කන්න වගේ තමයි බලන් ඉන්නේ. හැබැයි ඉතින් මන්දිර ඇවිල්ලා හරි
මොකෙන්ද මාව ලස්සන කරන්න පුළුවන් කියලා කාන්ගෙන් අහනවා. කාන් කියනවා නෑ කිසිම නිෂ්පාදනයකින් ඔයාව ලස්සන කරන්න බෑ. මේ දේවල් කරන්නේ ඔයාගේ හැම පැහැපත් කරන එක විතරයි. ඒවට කාවත් ලස්සන කරන්න බෑ. මන්දිරා කියනවා වව් සේල්ස්මන් කෙනෙක් වෙලත් ඔයා ඇත්ත කතා කරනවා කියලා. මන්දිරා අහනවා ඔයාගේ ප්‍රොඩක්ට්ස් කොච්චර තියෙනවද කියලා. කාන් කියනවා නිෂ්පාදන 22ක් තියෙනවා කියලා. මන්දිරා කියනවා හැම එකකින්ම 6 ගන්න දෙන්න කියලා. කාන් කියනවා නෑ අපේ හැම නිෂ්පාදනයක්ම මාස 3කින් කල්ලිකුත් වෙනවා. ඔයාට ඕනේ වෙන්නේ 4යි. මන්දිරාට තේරෙනවා මෙයා නම් ගොඩක් හොඳ කෙනෙක් කියලා. මන්දිරා අහනවා ඔයාගේ නම මොකද්ද කියලා. මේ වෙදි කාන්ට මන්දිරා ගැන කැමැත්තක් ඇති වෙලා තමයි තියෙන්නේ. මන්දිරා කාන්ට ගොඩක් හොඳින් සලකනවා. ඔහොම කාලයක් යද්දී මේ දෙන පොඩ ලඟ වෙන පටන් ගන්නවා. ඔන්න එක දවසක් කාන්ට මන්දිරාට කියලා කොණ්ඩේ කපා ගන්න ඕනේ වෙනවා. කොණ්ඩේ කපලා ඉවරනාට පස්සේ කාන් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හැබැයි ඉතින් මන්දිරා නම් මේ වෙලාවේදී මේක හිතන්නේ කාන් නිකන් කියපු දෙයක් කියලා. කොහොමරි මන්දිරාට මේ වෙලාවේදී කෝල් එකක් එනවා. මන්දිරාට මේ වෙලාවේදී කෝල් එක එන්නේ සමීර් කියලා කෙනෙක්ගෙන්. මන්දිරා හරි මං එන්නම් කියලා කෝල් එක කට් කරලා දානවා. ඔන්න මේ වෙලාවේදී කාන්ට ප්‍රශ්නයක් එනවා. මේ සමීර් කියන්නේ කවුද කියන එක ගැන. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මන්දිරාව. මේ සමීර් කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මන්දිරාගේ පුතා. මන්දිරා පුතාව ඉස්කෝලේට දාලා එයා කෙලිමිනේ සැලුන් එකට. ඔන්න මේ වෙද්දිත් මෙතෙන්ට කාන් ඇවිල්ලා තමයි ඉන්නේ. ඔන්න ඊට පස්සේ කාන් එක දිගට මන්දිරාගේ අතීතය කියන්න පටන් ගන්නවා. මන්දිරා මේ වෙද්දි ඩිවෝර්ස්ලා තමයි ඉන්නේ. කාන්ට මේ දේවල් කියලා තියෙන රීටා. ඒ කියන්නේ මේ සැලුන් එකේ මැනේජර්. අවුරුදු 19 වෙදී තමයි මන්දිරාව ගෙදරින් බන්දලා දීලා තියෙන්නේ. ඊට පස්සේ මන්දිරාගේ මහත්තයත් එක්ක මන්දිරේ ඇමරිකාවට ඇවිල්ලා තියෙනවා. මේකන අවුරුදු 3ක්ම මන්දිරාට වද දීලා තියෙනවා. ඊට පස්සේ ඒකන මන්දිරාව දාලා වෙනත් කෙනෙක් එක්ක ඕස්ට්‍රේලියාවට ගිහින් තියෙනවා. අඩුම තරමේ පහුගිය අවුරුදු 4ටම එකපාරක්වත් ඒකන මට කතා කරලත් නැහැ. අඩුම තරමේ සෑම්ටවත් කතා කරලා නැහැ. මේ සෑම් කියලා කියන්නේ මන්දිරාගේ පුතා සමීර්ට. කොහොම හරි ඉතින් කාන් මේ කියන දේවල් එක්ක මන්දිරාට අවුල් යනවා. ඔයා ඕනවටත් වඩා කියව කියලා මන්දිරා සැලුන් එක ඇතුළට යනවා. හැබැයි ඉතින් කාන්ට තේරෙන්නේ නැහැ එයා මේ කිව්ව දේවල් හින්දා මන්දිරාට අවුල් කියලා. ඒ හින්දා කාන් මේ වෙලාවෙදිත් කියන්නේ එයා විවාහ කරගන්න කියලා. ඔන්න ඉතින් දවල් වෙලා මන්දිරා සැලුන් එකෙන් එළියට එනවා. එතකොටත් කාන් ඉන්නේ සැලුන් එක ගාව. කාන් මන්දිරාට දෙන්න තෑග්ගක් අරගෙන. මන්දිරා මේ වෙලාවෙදි එළියට එන්නේ. එයා ගාව තියෙන කහපාට කෝට් එක අරගෙන. කාන්ට මේ තියෙන රෝගේ හින්දා එයාට කහපාට දිහා බලන්න බෑ. හැබැයි ඉතින් මන්දිරා මේ දේ දන්නේ නැතුව කහපාට කෝට් එක අරන් එනවා. මේක දැක්කට පස්සේ කාන් ඉක්මනින්ම මෙතනින් යනවා. ඔන්න ඉතින් පස්සේ වෙලාවක මන්දිරා එනවා කාන්ව හම්බෙන්න. මේ වෙලාවයි තමයි කාන් කියන්නේ එයා කහපාටට කැමති නෑ කියලා. ඊට පස්සේ මේ දෙන පොඩ්ඩක් ඇවිදින් යනවා. මන්දිරා උදේ කියපු දේවල් වලට කාන්ගේ සමාවිල්ලනවා. මන්දිරා ඉන්න සැලුන් එකේ කස්ටමර් කෙනෙක්. ඒ කට්ටිය ඉන්නේ පැත්තේ සැලුන් එකක් දාන්න කියලා ආරාධනාවක් හම්බෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවෙදී මන්දිරා ඒකට මුකුත්ම කියන්නේ යන්නේ නැහැ. මන්දිරා සෑම් එක්කන් කෞතුකාගාරයට යන පොරොන්දුලා තියෙනවා. හැබැයි ඉතින් මන්දිරාට නම් මේ වැඩත් එක්ක යන්න වෙලාවක් නැහැ. ඒ හින්දා මන්දිරා කාන්ව සෑම් එක්කන් යවනවා. ඔන්න මේ කටේට කෞතුකාගාරදී පොඩි තරංගයක් තියෙනවා. සෑම් කියනවා මේ තියෙන ප්‍රහේලිකාවක්. මේක ඇතුලේ සත්තුන්ගේ නම් හැංගිලා තියෙනවා. මම නම්මත් එක්කන් කලින් වතා මේ තරඟට ආවා. හැබැයි ඉතින් අපිට දිනන්න හම්බුන්නේ නැහැ. ඔන්න ඉතින් මේ තරඟට කණ්ඩායම් 3ක් ගන්නවා. දැනට ඉන්නේ කණ්ඩායම් 2යි. ඔන්න ඉතින් එකපාරටම කාන් මේ තරඟට ඉදිරිපත් වෙන කැමතියි කියලා අතුස්සනවා. තරඟේ පටන් ගන්නවත් එක්කම කාන් මේ ප්‍රහේලිකාව තියෙන නම් ටික එක දිගට කියන් යන්න පටන් ගන්නවා. වටපිටාව ඉන්න කට්ටියටත් මේක හිතා ගන්න බෑ. මේක දැක්කට පස්සේ සෑමුත් ගොඩක් පුදුම වෙනවා. කොහොම හරි ඉතින් අන්තිමේට මේ දෙන තරඟෙන් දිනනවා. සෑමුත් දැන් කාන්ට ගොඩක් කැමතියි. කොහොම හරි ඉතින් මේ දේවල් හින්දා කාන් මන්දිරට තවත් ලං වෙනවා. දැන් අපිට පෙන්වන්නේ වර්තමානයේ ඉන්න කාන්ව. ඔන්න ඉතින් මේ වෙලාවේදී කාන් රෑ නවතින කියලා හිතාගෙන මොටෙල් එකකට යනවා. මේ මොටෙල් එකේ අයිතිකාරයා කාන්ට කාමරයක් දෙන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් ඒත් එක්කම කට්ටියක් කියලා මේ කඩේට ගල් වලින් පහර දෙනවා. ඒත් එක්කම මේ කඩේ කෙනා තුවක්කුවක් අරන් ඇවිල්ලා ඒ කට්ටියක පැත්තට වෙඩි තියනවා. මේ කෙනා බනිනවා. මේ හැම දෙයක්ම මේ මුස්ලිම් එවුන් හින්දා. අවුරුදු 6කට කලින් උන් ලෝක වෙළඳ මධ්‍යස්ථානේ පිපුරුවා. ඒ දේවල් හින්දා අද අපි දුක් විඳිනවා. මේ සුදු එවුන් එකෙක්ටවත් ඇස් පේන්නේ නැහැ. මන් මෙතන බෝඩ් එකක් දානවා කිසි මුස්ලිම් කෙනෙක්ට ඇතුළු වෙන තහනම් කියලා. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඇමරිකානු ජාතිකයන් මේ විදිහ මුස්ලිම් කට්ටියත් එක්ක ගොඩක් තරහින් තමයි ඉන්නේ. එන්නේ ඒ හින්දා තමයි මේක නෑ කඩේට පහර දුන්නේ. හැබැයි ඉතින් මේක නා හින්දු කෙනෙක්. මේ දෙයට බය වෙච්ච කාන් මෙතනින් පිටත් වෙන තමයි හදන්නේ. එතකොට මේ මොටෙල් එකේ අයිතිකාරය අහනවා බය වෙන්න දෙයක් නෑ ඔයා මෙහෙටල ඉන්න කියලා. හැබැයි ඉතින් කාන් ඒ දේ අහන්න නැතුව මෙතනින් පිටත් වෙන තමයි හදන්නේ. මේක නහනවා ඔයාගේ නම මොකද්ද කියලා. කාන් කියනවා මගේ නම කාන්. මං ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියලා. කාන්ට මන්දිර නැතුව ගොඩක් පාළුයි. හැබැයි ඉතින් කාන්ට ඇමරිකාවේ ජනාධිපතිතුමා හම්බෙන්නේ නැතුව මන්දිරා බලන්න ඉන්න බෑ කියලා තමයි කාන් කියන්නේ. මේ විදිහට කියන්න හේතුවත් කතාව ඉස්සරහට දැනගන්න පුළුවන්. ඔන්න ඉතින් ඒත් එක්කම අපි යනවා කාන්ගේ අතීත කතාවට. කාන් උදේ පාන්දරම එනවා මන්දිරාගේ ගෙවල් ළඟට. ඊට පස්සේ ඉතින් කාන් මන්දිරා වැදන් යන මොකක් කර දෙයක් පෙන්වන්න. කාන් මන්දිරා වෙක්කන් එනවා මෙතන තියෙන පොඩි කන්දක් උඩට. ඊට පස්සේ මන්දිරට ඇස් දෙක වහගන්න කියනවා. ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ කාන් කියනවා ආයෙත් පාරක් ඇස් දෙක අරින්න කියලා. මෙතෙන්ට නගරේ ගොඩක් ලස්සනට පේනවා. ඒ වගේම තමයි උදේට මේතන තවත් ලස්සනයි. එන්නේ ඒක පෙන්වන්න තමයි කාන් මන්දිර වෙක්කන් ඇවිල්ලා තියෙන්නේ. මන්දිර මේ වගේ ලස්සන දෙයක් කලින් දැකලා තිබිලා නැහැ. ඔන්න ඉතින් කලින් නම් කාන් තමයි හැම වෙලේම ඇහුවේ එයා විවාහ කරගන්නවද කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේදී මන්දිර අහනවා එයාව විවාහ කරගන්නවද කියලා. හරිනේ. ඔන්න ඉතින් ඊට පස්සේ කාන් මේ දේ ගිහිල්ලා සකීට කියනවා. ඒ කියන්නේ කාන්ගේ මල්ලිට.
හැබැයි ඉතින් එයා නම් මේ දෙයට කැමති වෙන්නේ නැහැ. මොකද මන්දිරා කියන්නේ හින්දු කෙනෙක්. හින්දු කට්ටියගේ ගොඩක් වෙනස්කම් තියෙනවා කියලා. හැබැයි ඉතින් කාන් නම් කියන්නේ කිසිම වෙනසක් නැහැ. නරක මිනිස්සු හොඳ මිනිස්සු වෙන කිසිම ආකාරයක වෙනසක් නැහැ කියලා. ඒ කියන්නේ කාන්ගේ අම්මා කාන්ට කියලා දුන්න දේ. ඔයා මේ දේ කරොත් එහෙම ඔයාට මගේ ගෙදර කිසිම ඉඩක් නැහැ කියලා සකිර් කියනවා. ඊට පස්සේ මන්දිරා කාන් සහ එයාගේ පුතා එක්ක යනවා වෙනත්ම පැත්තකට. ඒ කියන්නේ කලින් අර ගැහණු කෙනා සැලූන් එකක් දාන්න කියලා ආරාධනා කරපු පැත්තට. මේ කට්ටිය මෙහෙට ගියට පස්සේ කාන් මන්දිරා එක්ක විවාහ වෙනවා. මේ විවාහයට සකිර්ගේ බිරිඳ හසීනා හොරෙන් ඇවිල්ලා. මොකද හසීනා කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. මන්දිරාලගේ අසල්වාසීන් තමයි මේ ඉන්නේ. මේ කෙනා ටීවී channel එක ප්‍රවෘත්ති නිවේදකයෙක්. ඉතින් ඊට පස්සේ මේ කට්ටිය කසාදයත් ගොඩක් ලස්සන සිද්ධ වෙනවා. මන්දිරා හිතන් හිටිය විදිහටම ගොඩක් ලොකුවට සැලුන් එකකුත් දානවා. මන්දිරා මේ සැලුන් එක කාන් එකෙන් එකතුලා තමයි කරන්නේ. දැන් මන්දිරාගේ නම තමයි මන්දිරා කාන්. මන්දිරාගේ පුතාගේ නමත් ඇවිල්ලා සමීර් කාන්. කොහොමද ඉතින් මේ කට්ටිය අසල්වාසීන් එක්කන් ගොඩක් හොඳින් ජීවත් වෙනවා. හැබැයි ඉතින් මේ කට්ටිය කාලයක් ඉද්දී හිතුම නැති විදිහ දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි ලෝක කොටස් වෙනද පොළට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරය සිද්ධ කරන්නේ ඉස්ලාමීය අන්තවාදීන්. මේ ත්‍රස්තවාදී ප්‍රහාරය හින්දා ගොඩක් කට්ටියට ජීවිත නැති වෙනවා. ඒ හින්දා මේ කට්ටියගේ ප්‍රදේශයේ මේ මිනිසුන් අනුස්මරණය කරන්න උත්සවයක් ලෑස්ති කරනවා. ඒ වගේම මෙතනදී ඒ කට්ටියට දෙන ආධාරත් එකතු කරනවා. මේ අනුස්මරණය කරන උත්සවයට කාන්ගේ පවුලත් එනවා. කාන් ආධාර විදිහට ඩොලර් 3500ක්ම දෙනවා. ඇත්තටම මේ ගොඩාක් ලොකු මුදලක්. කාන් කියන විදිහට කාන් අදහන ඉස්ලාම් ආගමේ තියෙන විදිහට ඒ කට්ටියගේ ආදායමෙන් යම් ප්‍රතිශතයක් මේ වගේ සමාජ කටයුතු සඳහා යොදවන්න ඕනේ. එන්න ඒ මුදල තමයි මේ කට්ටියට ආධාර විදිහට කාන් ලබා දෙන්නේ. මෙතනදී කාන් එයාගේ ආගම විදිහට යාඥාවක් කරනවා. හැබැයි ඉතින් මේ දෙන මෙතන වටේ මිනිස්සු ටික බය වෙනවා. මේ සිද්ධ වෙච්ච ප්‍රහාරات එක්කන් ඇමරිකාවේ ඇතුලේ ලොකු කලබලයක් ඇති වෙනවා. ඇමරිකාවේ මුස්ලිම් ජාතිකයන්ට ඇමරිකානුවන්ගේ ගොඩක් කරදර සිද්ධ වෙන පටන් ගන්නවා. ඒ කියන්නේ මුස්ලිම් කෙනෙක්ගේ කඩයකින් කිසිම දෙයක් මිලදී ගන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ කට්ටියගේ දේවල් පවා ඇමරිකානුන් විනාශ කරලා දානවා. කොච්චර මේ ප්‍රශ්න දරුණුයිද කියනවනම් මුස්ලිම් කට්ටිය දැන් පාරට බහින්නවත් නැහැ. ඒ කට්ටිය පාරට ආවොත් එන්නේ ඒ කට්ටිය අනන්තව හොයාගන්න බැරි වෙන්න. පාසල් වල පවා උගන්වන්නේ ලෝකයේ තියෙන ආගම් අතරින් මුස්ලිම් ආගම තමයි ගොඩක්ම සාහසික කලහකාරී ආගම කියලා. කොහොම හරි මෙන්න මේ දේ හින්දා කාන්ට නිතරම ළමයිගෙන් කරදර සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මේ හැමදේම සිද්ධ වෙද්දී කොහොම හරි මේ දේවල් සිද්ධ වෙද්දී කාන්ගේ පුතා සමීර් එක්කන් රීස් හැම වෙලෙම ඉන්නවා. මොකද සමීර් කියන්නේ දැන් මුස්ලිම් කෙනෙක්. හැබැයි ඉතින් සමීර් නම් මේ දේවල් ගැන එයාගේ අම්මට කියන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්කෝලේ එයාට කරදර සිද්ධ වෙනවා කියන එක එයා පවුලේ කට්ටියට කියන්න යන්නේ නැහැ. මන්දිරා කාන් එකෙන් එකතු වෙලා අලුතෙන්ම සැලුන් එකක් දැම්මා. හැබැයි ඉතින් දැන් මේ වෙච්ච ප්‍රශ්නේ හින්දා කට්ටිය සැලුන් එකට එන්නෙත් නැහැ. මොකද මන්දිරාගේ නම දැන් මන්දිරා කාන්. මෙන්න මේ හේතුව හින්දා මේ කට්ටියට අන්තිමට සැලුන් එකත් වහලා දාන සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ හසීනව. ඒ කියන්නේ සකීර්ගේ බිරිඳ. මේලාදි කෙනෙක් ඇවිල්ලා හසීනාගේ බුර්කාව ගලවලා කියනවා අපේ රටින් පිට වෙයල්ලා කියලා. කොහොමද අන්තිමට මෙන්න මේ දේ හින්දා හසීනා බුර්කාව භාවිතා කරන එක නතර කරනවා. ඔනිතින් ඊට පස්සේ හසීනා ගැන දැනගන්න මන්දිරා කාන් එක්කන් එනවා හසීනාව බලන්න. හැබැයි ඉතින් කාන් නම් මේ කට්ටිය ගේතුරට එන්නේ නැහැ. මොකද සකීර් කැමති වුණේ නැහැ මන්දිරා එක්ක විවාහ වෙන එකට. හැබැයි ඉතින් අන්තිමට සකීර් ඇවිල්ලා කාන්ගේ සමාවිල්ලලා හොඳටම අඬනවා. මොකද සකීර්ට මේ වෙදි තේරලා තියෙන්නේ එයා කරවි ලොකු වැරද්දක් කියලා. ඔන්න ඉතින් පහවද මන්දිරා යනවා රස්සාවක් හොයාගන්න. මොකද දැන් මේ කට්ටියට ආදායම් මාර්ගයක් නැහැ. කොහොම හරි මේ සැලුන් එකකින් මන්දිරා වැඩට ගන්න කැමති වෙනවා. හැබැයි ඉතින් මන්දිරා කියනවා මගේ අන්තිම නම කාන්. මගේ මහත්තයා මුස්ලිම් කෙනෙක් කියලා. මොකද මන්දිරා දන්නවා ඇමරිකානුන් දැන් මුස්ලිම් කට්ටියත් එක්ක ගොඩක් තරහින් තමයි ඉන්නේ කියලා. මේ දේ පස්සේ දැනගත්තොත් එහෙම එයාගේ රස්සාව අනිවාර්යයෙන්ම නැති වෙනවා. හැබැයි ඉතින් මේ කට්ටිය මන්දිරා වැඩට ගන්නවා. මන්දිරාට රස්සාව හම්බෙච්ච හින්දා මේ කට්ටියට ගොඩක් සතුටුයි. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ වර්තමාන සිද්ධ වෙන දෙයක්. මේ වෙදි කාන් ඇවිල්ලා ඉන්නවා ජනාධිපතිතුමාට රැස්වීමකට. හැබැයි ඉතින් මේ වතාවේදීවත් කාන්ගේ වැඩි හරියන්නේ නැහැ. ඒ කියන්නේ කාන්ට ජනාධිපතිතුමා හම්බෙන්න බැරි වෙනවා. ඔන්න ඉතින් රැවෙලා මන්දිරාට කෝල් එකක් එනවා. මේ කෝල් එක එන්නේ ඒ කට්ටියගේ අසල්වාසී සාරගෙන්. එයාගේ මහත්තයා මාක්ට ඇෆ්ගනිස්තානයේ යුද වාර්තාකරුවෙක් විදිහට යන්න සිද්ධ වෙලා තියෙනවා. එන්නේ ඒ හින්දා තමයි සාරා කාන්ගේ පවුලට කැමට ආරාධනා කරන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ මේ හැමෝම එකතු වෙලා මේ කාලය සතුටින් ගත කරනවා. හැබැයි ඉතින් ටික දවසකට පස්සේ මේ කටට හිතා ගන්න බැරි විදිය දෙයක් සිද්ධ වෙනවා. මොකද ඇෆ්ගනිස්තානයේ යුද වාර්තාකරණයට ගියපු මාක් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මිය ගිහිල්ලා. කොහොම හරි මෙන්න මේ හේතුව හින්දා මාක්ගේ පුතා රීස්ට සෑම් ගැන තරහක් ඇති වෙනවා. මොකද සෑම් කියන්නේ දැන් මුස්ලිම් කෙනෙක්. ඒ කියන්නේ රීස්ගේ තාත්තා මාක්ගේ මරණයට මුස්ලිම් ජාතික පවුලක් වෙච්ච කාන්ගේ පවුලත් අනිවාර්යයෙන්ම වග කියන්න ඕනේ කියන එක රීස්ගේ හිතේ තියෙනවා. මෙන්න මේ හින්දා රීස් සෑම් එක්කන් තියෙන ආශ්‍රය නතර කරනවා. කොහොම හරි ඉතින් දවසක් සෑම් යනවා රීස් එක්ක මේ ගැන කතා කරන්න. හැබැයි ඉතින් මේ වෙලාවේදී රීස් සෑම් එක්කන් කතා කරන්න කැමති වෙන්නේ නැහැ. මේ සිද්ධ දකිනවා මෙතන ඉන්න ඇමරිකානු කොල්ල කණ්ඩායමක්. සෑම් මේ කොල්ල කණ්ඩායමට කියනවා ඒ කට්ටියගේ ප්‍රශ්නෙන් ඈත්ලා ඉන්න කියලා. සෑම් මේ කියපු දෙයට තරහ ගියපු මේ කොල්ල කණ්ඩායම සෑම්ට පහර දෙනවා. රීස් පුළුවන් තරම් උත්සාහ කරනවා සෑම බේරගන්න. හැබැයි ඉතින් රීස්ට සෑම බේරගන්න හම්බෙන්නේ නැහැ. සෑම්ට පහර දෙල මේ කොල්ල කණ්ඩායම මෙතන යද්දී සෑම් ආයෙත් පාරක් නැගිටලා මේ කොල්ල කණ්ඩායමට බනිනවා. ආයෙත් පාරක් මේකට තරහ ගියපු මේ කොල්ලා සෑම්ට ෆුට්බෝලෙන් පාරක් ගහනවා. මේ ෆුට්බෝලේ කෙලින්ම ගිහිල්ලා වදින්නේ සෑම්ගේ බඩේ.
ඔන්න ඉතින් මේ පාරත් එක්කම සෑම් මෙතන මැදගෙන වැටෙනවා. රීස් කෑ ගහගෙන සෑම් පැත්තට ගිහිල්ලා යත් එකක් කතා කරනවා. හැබැයි ඉතින් සෑම් නම් ඇස් දෙක අරින්නේ නැහැ. මේ කොල්ල සෙට් එකත් මේකට හොඳටම බය වෙනවා. මේකට රීස්ට බල කරලා කියනවා මේ දේ ගැන කාටවත්ම කියන්න එපා කියලා. රීස්වත් හොඳටම බය කරලා මේ කොල්ල කන්නේම රීස්වත් එක්කන් යනවා මෙතනින්. අඩුව මේ කට්ටිය සමීර හොස්පිටල් එකකටවත් දාන්නේ නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ හොස්පිටල් එකේ ඇඩ්මිට් කරපු සමීරව. හොස්පිටල් එකේ ඉන්න ડોක්ටර්ස්ලා සමීරව බේර ගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. හැබැයි ඉතින් අවාසනාවන්ත විදිහට අන්තිමට සමීර මිය යනවා. මන්දිරට මේ වෙච්ච දේ තාමත් හිතා ගන්න බෑ. මන්දිර මේ දේ ගැන කල්පනා කරගෙන ඉඳන් ඉද්දි කාන් පොතකුත් අරන් යනවා මෙතෙන්ට. ඔන්න ඉතින් මේ වෙලාවයි තමයි කාන් දැනගන්නේ සෑම් මිය ගිහින් කියලා. ඔන්න ඉතින් පොලිසියෙන් ඇවිල්ලා මන්දිරට කියනවා මේක ජාතිවාදීත්වයේ මත සිදු කළ පහර දීමක්. එයාව ඔහේ නිකම්ම දාලා ගිහින් තියන්නේ ඒක ඔප්පු කරන්න වගේ. ඒ කියන්නේ ඉතින් සෑම් මුස්ලිම් හින්දා එයාව නිකම්ම මරලා දැම්ම වගේ දෙයක්. කාන්ට මේ දේ තේරෙන්නේ නැහැ. කාන්ට ප්‍රශ්නයක් තියෙනවා. මුස්ලිම් කෙනෙක් වුණාම ඒ කියන නරක කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. මන්දිර මේ දුකත් එක්කම යනවා ෆුට්බෝල් පිටිනේට. ඒ කියන්නේ සෑම මරලා දාපු තැනට. කානුත් මන්දිරාගේ පස්සෙන් එනවා. මන්දිරාගේ හිතේ තියෙනවා එයාම තමන්ගේ පුතාව මරාගත්තා කියලා. මන්දිරා මෙතන ඉන්න කාන්ටත් බනිනවා. මන්දිරා කියනවා මන්න ඔයා නොබැද හිටියනම් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මම මුස්ලිම් කෙනෙක්ව නොබැද හිටියනම් සෑම් අදටත් ජීවත් වෙනවා. සෑම් මිය ගියේ ඔයා හින්දා. ඔයාගේ වාසගම හින්දා. කාන් කියනවා එයාට මන්දිරා කියන දේ තේරෙන්නේ නැහැ කියලා. මන්දිරා තරහින් කියනවා මට ඔයා එකන් ඉන්න ඕනේ නැහැ. ඒ හින්දාම යනවා කියලා. ඊට පස්සේ කාන් කියනවා මේක ඔයාගේ ගෙදර ඔයා යන්න ඕනේ නැහැ. මං යන්නම් කියලා. මන්දිරා තරහින් කියනවා දැන්ම යන්න කියලා. කාන් අහනවා මන්දිරා මං අය කවද දෙන්න ඕනේ කියලා. මන්දිරා කියනවා මේ ඉන්න හැමෝම හිතන් ඉන්නේ ඔයා ත්‍රස්තවාදියෙක් කියලා. ඔයා හැමෝටම කියන්න ඔයා ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියලා. ඇයි ඒ කටියට විතරක් ඇමරිකාවේ ඉන්න හැමෝටම කියන්න. ඔයාට ඒක කරන්න පුළුවන්ද? බෑ. ඔයාට ඒ දේ කරන්න බෑ. ඇයි ඔයාට බැරි ජනාධිපතිට කියන්න? ජනාධිපතිතුමනි මගේ නම කාන්. මං ත්‍රස්තවාදියෙක් නෙමෙයි. එතකොට එයා හැමෝටම කියයි මගේ සෑම් ත්‍රස්තවාදී පියෙකුගේ ත්‍රස්තවාදී පුතෙක් නෙමෙයි කියලා. ඔයා ඒ දේ කරාම ආයෙත් පාරක් එන්න කියලා මන්දිරා කියනවා. මන්දිරා මේ දේවල් කියන්නේ එයාගේ තියෙන තරහට. හැබැයි ඉතින් කාන්ට මේ දේ තේරෙන්නේ නැහැ. මේ හින්දා කාන් හිතා ගන්නවා මන්දිරා කියපු දේ ඒ විදිහටම කරන්න ඕනි කියලා. ඔන්න ඉතින් ඊට පහුවදාම කාන් මන්දිරාට කැම බීම හැම ලෑස්ති කරලා ගෙදරින් පිටත් වෙලා යනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි අත්‍තරම සිද්ධ වෙලා තියෙන්නේ. මන්දිරා තරහින් කියපු දේ වැරදිව තේරුම් ගත කාන් දැන් මේ උත්සාහ කරන්නේ ජනාධිපතිතුමම හම්බෙන්න. ඔන්න දැන් ඉතින් කාන් මෙහෙම යද්දී එයා ගාව තිබ්බ සල්ලිත් ඉවරයි. හැබැයි ඉතින් කාන් තමන්ගේ උත්සාහය අත්හරින්නේ නැහැ. ඊට පස්සේ කාන් කරන්නේ ඕනෑම දෙයක් රිපෙයාර් කරනවා කියලා බෝඩ් එක ලියලා ඒ බෝඩ් එක අල්ලන් ඉන්න එක. ඔන්න ඉතින් වාසනාවට වගේ කාන්ට කෙනෙක් හම්බෙනවා. මේ කෙනාගේ වාහනේ කැඩිලා. ඊට පස්සේ කාන් මේ කෙනාගේ වාහනේ හදලා දීලා මුදලක් අය කරගන්නවා. කොහොම හරි ඉතින් කාන් එයාගේ හැකියාව පාවිච්චි කරලා මුදල් හොයා ගන්නවා. කාන් ජනාධිපතිව හම්බෙන්න යන අතරේදී මන්දිරා සෑම්ගේ මරණයට වැරදිකාරින් හොයනවා. මොකද පොලිසියට තාමත් හොයාගන්න හම්බෙලා නැහැ සෑම්ව මරලා දැම්මේ කවුද කියන එක ගැන. අඩුම ගානේ රීස්වත් මේ ගැන පොලිසියට කියලා නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ කාන්ව. කාන් මෙතන ඉද්දි කොල්ලෙක් ඇවිල්ලා මෙතනින් බයිසිකලේ වැටෙනවා. ඔන්න ඉතින් මේ කොල්ලා කියනවා දෙයියනේ මගේ දන හිසෙන් ලේනවා කියලා. කාන් කියනවා මට සමා වෙන්න මට ඔයගේ දන හිසෙන් හදන්න බෑ කියලා. අඩුම ගානේ මට උදව්වක් දෙන්න පුළුවන්ද කියලා මේ කොල්ලා අහනවා. ඊට පස්සේ කාන් මේ කොල්ලා ගෙදරට ගිහින් දානවා. ඊට පස්සේ ඉතින් මේ ගැහණු කෙනා කාන්ට කන්න බොන්න එහෙම දීලා එයාව අද රැට ගෙදර නතර කරගන්නවා. මොකද කාන්ට නවතින වෙනත් තැනක් නැති හින්දා. පහුවදා උදේ පල්ලියේදී කාන් එයාගේ කතාව හැමෝටම කියනවා. ඔන්න ඉතින් මේ වෙද්දී සෑම් නැතිලා මාස 6ක්ම ගෙවිලා. මන්දිරා මාස 6කට කලින් නැතුණු තමන්ගේ පුතා වෙනුවෙන් සෑම් නැති වෙච්ච පිට්ටනේ ඉඳන්ම එයාට යුක්තිය දෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ කාන් ගමේ කට්ටියට සමුදීලා මෙතනින් පිටත් වෙලා යනවා. ආයෙත් පෙන්නන්නේ මන්දිරාව. මේ වෙද්දී සෑම් නැති වෙලා මාස 6ක් ගෙවිලා. ඒ වුණාට පොලිසියට කිසිම ආකාරයක සාක්ෂියක් හොයාගන්න හම්බෙලා නැහැ. අන්තිමේටම පොලිසියෙන් මේ කේස් එක වහලා දාන්න තමයි යන්නේ. මන්දිරා මන්ම යුක්ති හොයාගන්නම් කියලා මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ මන්දිරා හෑන්ඩ් බිල් බෙදලා තමන්ගේ පුතා ගැන තොරතුරක් හොයාගන්න තමයි හදන්නේ. රීසුත් මේ මන්දිරව දකිනවා. ඒ වගේම රීස් හොඳින්ම දන්නවා සෑම්ව මරලා දැම්මේ කවුද කියන එක ගැන. කාන් දැනගන්නවා මේ තියෙන විශ්වවිද්‍යාලයකට ජනාධිපතිතුමා එනවා කියලා. ඒ හින්දා කාන් කලින් ඉඳන්ම එයාව හම්බෙන විදියක් ප්ලෑන් කරනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමාට ලේසියෙන්ම කතා කරන්න පුළුවන් තැනක්. ඔන්න දැන් කාන් ඉන්නේ ජනාධිපතිතුමාගේ උත්සවයේ. ඊට පස්සේ කාන් ඒ විශ්වවිද්‍යාලයට යනවා. ඊට පස්සේ කාන් කෑ ගහලා කියන පටන් ගන්නවා ජනාධිපතිතුමනි මගේ නම කාන් මං ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියලා. කොහොමද ඉතින් මේ කාන්ව මෙතන ඉන්න කැමරාමන් කෙනෙක් දකිනවා. කාන් කියන්නේ එයා ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියලා. හැබැයි ඉතින් මෙතන වටේ මිනිස්සුන්ට ඇහෙන්නේ මෙයා ත්‍රස්තවාදියෙක් කියලා. කොහොමද ඉතින් අන්තිමේට ආරක්ෂක නිලධාරීන් ඇවිල්ලා කාන් වල්ල ගන්නවා. කලින් කාන්ව මේ කැමරාමන් දැක්කා. ඒ වගේම මේ කට්ටිය කාන්ව වීඩියෝත් කරගත්තා. මේ කෙනාට හිතා ගන්න බෑ කාන් මේ වගේ දෙයක් කියන්නේ මොකටද කියලා. හැබැයි ඉතින් මේ කෙනාට තේරෙනවා කාන්ට මේ වගේ දෙයක් කියන්න මොකක් කර ලොකු හේතුවක් තියෙන්න ඕනි කියලා. කොහොමද ඉතින් මේ කෙනාට පුළුවන් වෙනවා කාන් ගැන හැම විස්තරයක්ම හොයාගන්න.
හැබැයි ඉතින් මේ වෙදි කාන් ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. ඒ වගේම එයාගෙන් ප්‍රශ්න කරන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ කාන්ගේ මේ සිද්ධිය නිවුස් වලට යන්න පටන් ගන්නවා. මේ දේ දැක්කට පස්සේ මුස්ලිම් මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීන පටන් ගන්නවා. අන්තිමට රිස්වන් කියන්නේ ගොඩක් අහිංසක කෙනෙක් කියලා ඒකට ඔප්පු වෙනවා. ඒ හින්දා කාන්ට නිදහස හම්බෙනවා. ඔන්න ඉතින් කාන්ගේ නිවුස් එක දැක්කට පස්සේ මන්දිරා කාන්ව හොයාගෙන ඇවිල්ලා. කාන් මන්දිරාව දකින්නවා. හැබැයි ඉතින් කාන් මන්දිරාට කතා කරන්න යන්නේ නැහැ. මොකද මන්දිරා කිව්වා කාන් ත්‍රස්තවාදයක් නෙමෙයි කියන එක ජනාධිපතිතුමාට කිව්වට පස්සේ එයාව හම්බෙන්න කියලා. මෙන්න මේ හින්දා කාන් මන්දිරාව හම්බෙන්න යන්නේ නැහැ. ඔන්න දැන් රැ වෙලා තමයි තියෙන්නේ. කාන්ට දැනගන්න හම්බෙනවා වෙල්මීනියා කියන ප්‍රදේශයට ලොකු කුණාටුවක් ඇවිල්ලා කියලා. ඒ හින්දා ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ගම් වතුරෙන් යට වෙලා. මේ ප්‍රදේශය තමයි අර ගැහණු කෙනා ඉන්නේ. ඒ කියන්නේ කාන්ව ගෙදර තියාගෙන එයාව බලාගත්ත කෙනා. එහෙම්ම කාන් බස් එක්ක නැගලා වෙල්මීනියා වලට යනවා. මේ ගමේ හිටිය හැමෝම දැන් මේ කට්ටිය පල්ලියට එකතු වෙලා. මොකද අනිත් හැමතැනක්ම වතුරෙන් යට වෙලා තමයි තියෙන්නේ. මේ ගැහණු කෙනාටත් කාන්ව දැක්කට පස්සේ ගොඩක් පුදුමයි. දැන් මේ පල්ලිය කඩා වැටෙන තමයි යන්නේ. කාන් Tamanට පුළුවන් විදිහට මේ කට්ටියට උදව් කරනවා. කොහොම හරි ඉතින් කාන් ගැන අර නිවුස් channel එකේ කට්ටිය ඇහැ ගහගෙනම තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ කට්ටිය කාන්ගේ පස්සේ මෙනවා මේ ගමට. එතකොට තමයි මේ කට්ටියට තේරෙන්නේ කාන් මෙහෙට ඇවිල්ලා මොකද්ද කරන්න කියලා. කාන් මේ කඩා වැටෙන්න ගිය පල්ලිය පුළුවන් තරම් හදලා මිනිස්සෙක්ව ඇඳබින්නෝ ඇදහිීමේ මනින්න බෑ. ඒ දේ කරන්න ඕනේ ක්‍රියාවෙන්. රිස්වාන් කාන් අපිට ඒ දේ ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. මේ වගේ උතුම් මිනිස්සෙක්ව තමයි මේ කට්ටිය අත්අඩංගුවට ගත්තේ. මිනිස්සුන්ට මේ විදිහට සලකන්න ගියොත් එහෙම ඒ කට්ටිය මේ රටේ නිකම්ම හතුරන් බවට පත් වෙනවා. රජයේ නිලධාරීන් තාමත් මේ මිනිස්සයාට මුස්ලිම් ත්‍රස්තවාදී කියලා කියනවාද? ඔහු තවමත් වෙලිමිනියාවල ජීවිත රැක ගන්න උත්සාහ කරනවා. ටික දවසකට කලින් මේ මිනිස්සයාට මුස්ලිම් ත්‍රස්තවාදී කියලා ගොඩක් වද හිංසා කරා. හැබැයි ඉතින් මේක නා තවමත් කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න එක. කොහොමද ඉතින් ඔන්න ඔය වගේ නිවුස් එක ටීවී එකේ යනවා. මේ නිවුස් එක ටීවී එකේ මන්දිරයක් දකින්නවා. ඔන්න ඊට පස්සේ අවුරු පෙන්වන්නේ වෙල්මිනිය ප්‍රදේශයේ තියෙන පල්ලිය. මේ වෙලාවේදී මේ කට්ටිය හිතුවේ නැති විදිහේ දෙයක් සිද්ධ වෙනවා. මේ කට්ටිය පල්ලිය එළියට ගිහලා බලද්දී මුස්ලිම් මිනිස්සු කණ්ඩායමක් මේ කට්ටියට ආධාර අරන් ඇවිල්ලා. මේ කට්ටිය එක්කන් වෙලා තියෙන සකීර්. ඒ කියන්නේ කාන්ගේ මල්ලි. කොහොමද මේ සම්පූර්ණ සිද්ධිය නිවුස් වලට යනවා. මේ ප්‍රදේශයේ මෙච්චර මිනිස්සු ගොඩක් අවතන් වෙලා හිටියට රජයේ අවධානය මේ පැත්තට යොමු වෙලා නැහැ. මේ නිවුස් එක දැක්කට පස්සේ ගොඩක් ඇමරිකානුවන් මේ වෙල්මිනියා වල මිනිස්සුන්ට උදව් කරන්න කියලා හිතාගෙන මේ පැත්තට එනවා. මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට ඒ කට්ටියගේ ජීවිත බේර ගන්න පුළුවන් උනේ මේ කාන් හින්දා. දැන් හැම මිනිස්සෙක්ම කතා වෙන්නේ මේ කාන් ගැන. මීඩියා වලින් එළ කාන්ගෙන් අහනවා ඇයි ඔයාලට ජනාධිපතිතුමා හම්බෙන්න ඕනි කියලා. කාන් කියනවා මගේ සුන්දර බිරිඳ මට කිව්වා ජනාධිපතිතුමා හම්බෙන්න කියලා. කොහොමද මේ සිද්ධිය රෝඩ් වලින් කෙනෙක් බලාගෙන ඉන්නවා. මේ කවුද කියන එක නම් අපිට දැම්ම තේරෙන්නේ නැහැ. මගේ පුතා සමීර්, එයාගේ යාළුවා රීස් ෆුට්බෝල් සෙල්ලම් කරන ගොඩක් කැමතියි. නිවුස් වල යන මේ කතාව රීස් බලාගෙන තමයි ඉන්නේ. ඒත් එක්කම අපිට පෙන්නන්නේ මන්දිරාව. මේ වෙලාවේදී රීස් ඇවිල්ලා එයා දන්න හැමදේම මන්දිරාට කියනවා. රීස් එයා මේක නොකියපු එක ගැන සමාව ඉල්ලනවා. කොහොමද ඉතින් ඔන්න අන්තිමේට සෑම්ගේ මරණයට වග කියන ඕන කට්ටිය පොලිසියෙන් අල්ල ගන්නවා. මේ වෙලාවේ රීස් ඇවිල්ලා මන්දිරාට කතා කරනවා. රීස් මන්දිරාට ස්තුති කරනවා. මොකද රීස් අත්අඩංගුවට ගත්තත් මන්දිරා කියන හින්දා රීස් නිදහස් කරලා තියෙනවා. මන්දිරා කියනවා මං ඒ දේ කරේ ඔයා වෙනුවෙන් නෙමෙයි. ඔයාගේ අම්මා වෙනුවෙන්. රීස් කියනවා මගේ අම්මා නම් මට සමාව දෙන්නේ නැති වෙයි කියලා. මන්දිරා කියනවා එයාත් අනිවාර්යයෙන්ම සමාව දෙයි. මොකද එයාත් අම්මා කෙනෙක්. කොහොමද ඉතින් ඔන්න ඔය විදිහට සෑම්ගේ මිනි මරුවන්ට දඩුවම් හම්බෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මන්දිරා ගෙදර එනවා. මේ වෙලාවේදී මන්දිරාට සාරාගේ වොයිස් මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ මන්දිරා ගසල් වාසී. ඒ කියන්නේ රීස්ගේ අම්මා. අපි දෙන්නම දන්නවා ආදරේ කරන කට්ටිය නැතුනම දැනෙන දුක. මට මගේ මහත්තයව නැති වුණා. ඔයා කාන්ව නැති කරගන්න එපා කියලා තමයි සාරා කියන්නේ. මේ කතාව ඇහුවට පස්සේ මන්දිරා යනවා කාන්ව හොයාගෙන. මම කෙලින්ම යන්නේ වෙල්මිනියා වලට. එහෙට ගියාට පස්සේ මන්දිරාට කාන්ව හම්බෙනවා. ඔන්න ඉතින් ඒත් එක්කම කෙනෙක් ඇවිල්ලා කාන්ට පියකින් අනිනවා. මේකන ත්‍රස්තවාදියෙක්. තමුන් මිත්‍යා දෘෂ්ටිකයෙක්. තමුන් අපේ ආගමික කෙනෙක් නෙමෙයි. මොකද කාන් ඇමරිකාවේ මිනිස්සුන්ට උදව් කරා. මෙන්න මේක තරහට තමයි මේ ත්‍රස්තවාදී ඇවිල්ලා කාන්ට පියෙන් අනින්නේ. කාන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමද ඉතින් අන්තිමේට කාන්ට යාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙනවා. කාන් කියන දැන් ගොඩක් ජනප්‍රිය කෙනෙක්. ගොඩක් මිනිස්සු බලන් ඉඳලා තියෙන්නේ කාන් සනීප වෙලා එනකල්. හැබැයි ඉතින් කාන්ට තවමත් ඕනේ එයාගේ පොරොන්දු ඉෂ්ට කරන්න. ඒ කියන ජනාධිපතිතුමා හම්බෙලා අර්ධය කියන්න. මන්දිරා කොච්චර එපා කිව්වත් කාන් කියනවා. අම්මා කියලා තියෙනවා කාන් මොකක් හරි පොරොන්දුවක් වුණොත් එහෙම ඒදී අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න ඕනි කියලා. අවසානයේදී තිබු ජනාධිපතිවරණේ අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙලා. මේ කෙනා තමයි කාන්ගේ නිවුස් එකේ ටීවී එකෙන් බලන් හිටියේ. කොහොමද ඉතින් ඔන්න අන්තිමේට කාන්ට ජනාධිපතිතුමා හම්බෙන අවස්ථාවක් හම්බෙනවා. ඇත්තටම ඇමරිකාවේ ජනාධිපතිතුමා හම්බෙනවා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාන් ජනාධිපති හම්බෙන්න ගියාට පස්සේ ජනාධිපති එයාගේ නම කියනම කතා කරනවා. කාන් කියනවා ඔබ මගේ නම කලින් ඉඳම දැනන් ඉඳලා තියෙනවනේ කියලා. ජනාධිපති කියනවා ඔව් මම දැනන් හිටියා කියලා. ඔයාගේ නම කාන්. ඔයා ත්‍රස්තවාදියෙක් නෙමෙයි. නෑ මම ත්‍රස්තවාදියෙක් නෙමෙයි. මේ ඉන්නේ මගේ පුතා සෑම්. මෙයා ත්‍රස්තවාදියෙක් නෙමෙයි. මගේ පුතා. ජනාධිපති ඔව් මං ඒක දන්නවා. ඒ වගේම එයාගේ පුතා වෙනුවෙන් ජනාධිපතිතුමා කනගාටු ප්‍රකාශ කරනවා. ජනාධිපති කාන්ගෙන් අහනවා ඔයාට තව මොන හරි දෙයක් කියන්න තියෙනවද කියලා. කාන් කියනවා ජොන් මාෂල් හෝම්ලෑන්ඩ් එයාපෝට් එකේ සිකියුරිටි මහත්තයෙක්. එයාපෝට් එකේ සිකියුරිටි මහත්තයෙක් කියන්නේ කිව්වා හවුඩි කියලා.
ඒ කියන්නේ කතා පටන් ගද්දිම කාරණා චෙක් කරපු එයාපෝට් එකේ හිටපු ආරක්ෂක නිලධාරියා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ කතා ඉවර වෙන්නේ. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකකුත් දාන්න. channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔය කට්ටියගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු.